දවසේ ලග්න පලාපල ආයිබෝවන් සුබ දවසක්. අද 2025 ජූනි 20 වෙනි සිකුරාදා. අද ඉර උදාව පෙරවරු 5:56. අද රාහු කාලයේ යෙදিলা තියෙන්නේ පෙරවරු 10:26 සිට 11:56 දක්වා. අද මරු සිටින දිශාව ගිනිකොන. අද රාත්‍රී 9:43 දක්වා රේවතී නැගත පවතිනවා. සිකුරාදා දවසක රේවතී නැගත යෙදීමෙන් අද ඔබේ බොහෝ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් කේවල සිද්ධි යෝගයේ නැමැති ඊ타මත්ම සුබ යෝගයක් යෙදිලා තියෙනවා. අපි මේ වගේ යෝගයකට කියන්නේ කෝටියක් දෝෂ භංග කරන යෝගයක් කියලා. ඒ දවසේ වෙන මොනතරම් දෝෂ සහිත බව තිබුණත් ඒ සියලු දෝෂ භංග වෙලා සියලුම සුබ කටයුතු වලට ඊ타ම ප්‍රශස්ත බවක් මේ කේවල සිද්ධි යෝග දවසක උදා වෙනවා. ඊ타මත්ම කලාතුරකින් මේ වගේ දිනයක් යෙදෙන්නේ. ඒ නිසා අද දවස ඔබේ බොහෝ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් නැකත් බලයක් දවස පුරාම පවතිනවා. අපි ඔබේ ලග්නයට අද දවස බලපාන ආකාරය ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබට අද දවසේ ආදායම් පැත්තෙන් නම් කිසිදු ගැටලුවක් නැහැ. ඔබ කරන කියන කටයුතු සාර්ථක වෙලා ඔබට ඉතා ඉහළ ආදායම් තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ වියදම් කරනකොට නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. යම් යම් කාරණාවලට ඔබට ටිකක් අධිකව වියදම් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි අද ඔයා කතා කරනකොට ගොඩක් ප්‍රවේශම් වෙන්න. මොකද ඔයාගේ වචන නිසා අනිත් අයගේ හිත රිදිලා ඒ අය ඔයත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒ වගේම අද ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැනත් වෙනදාට වඩා ටිකක් අවධානය යොමු කරන්න. ගමන් බිම යනකොට ටිකක් ප්‍රවේශමෙන් යන්න. හැම වෙලාවෙම ඔබ සිහි කල්පනාව තියාගෙන වැඩ කරන්න. එතකොට අද දවස ඔයාට අසුබ වෙන්නේ නැහැ. අපි දැන් බලමු අද දවස වෘෂභ ලග්න හිමි ඔයාට කොහොමද කියලා. වෘෂභ ලග්න හිමි ඔයාට අද මුදලක් ඉතිරි කරගන්න පුළුවන් දවසක්. ඔයාගේ කතාවෙන් අද ඔයාට ගොඩක් ලාභ ලබා ගන්න පුළුවන් දවසක්. ප්‍රේමයේ ආදරයේ පැත්තෙන් උනත් අද ඔයාගේ වචනයට ගොඩක් අය වසී වෙන්න පුළුවන්. ඔයා ආදරවන්තයෙක් නම් ඒ නිසාම ඔයාට ඒ ආදරය නිසා ඔයාට ලැබෙන සතුට ගොඩක් වැඩි වෙන්න පුළුවන් දවසක්. රැකියා කටයුතු පැත්තෙනුත් අද ඔයා වෙනදට වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා. හැබැයි ඔයා ඥාතීන් සමග කටයුතු කරනකොට නම් අද ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මොකක් හරි කාරණයක් හින්දා ඔයාගේ සිතට දුකක් කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අද ඔයා ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. ඔයාට අද කිසියම් මුදලක් නම් හවස් වෙනකොට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු මිථුන ලග්න හිමි ඔයාට අද දවස කොහොමද කියලා. මිථුන ලග්න හිමි ඔයාට අද ගොඩක් සුබදායක දවසක්. ඔයාගේ හිතේ තියෙන ගොඩාක් බලාපොරොත්තු අද පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. මිල මුදල් ලාභ වාගේ දේවලුත් අද ඔයාට ලැබෙනවා. විශේෂයෙන් අද ඔයා පවුලේ වැඩිහිටියන් එක්ක ඉතා සමීප සම්බන්ධතා පවත්වනවා. අද ඔයාට ඔයාගේ අම්මගේ ගොඩාක් උදව් ලැබෙන දවසක්. හොඳ ආහාර පාන ශරීරයට සුව පහසුව හොඳින් ලැබෙන දිනයක්. ඔයාට පුංචි අසනීප තිබුණා නම් අද ඔයාගේ අසනීප වලින් විශාල සුවයක් ඔයාට දෙන්නේ. අද ඔයා කොහොමත් කම්මැලි නෑ. ඔයා උනන්දුවේ උද්‍යෝගීන් වැඩ කරනවා. ඒ උද්‍යෝගී බව නිසාම අද ඔයාගේ රැකියා කටයුතු ඉතාම හොඳින් ඔයා සිදු කරගන්නවා. කටක ලග්න හිමි ඔයාට අද දවස මිශ්‍ර ඵලදායකයි. ඔයාට අද මිල මුදල් වස්තු ලාභ වාගේ දේවල් ලැබෙනවා. හැබැයි ඔයාගේ වියදම් පැත්ත ටිකක් වැඩි වෙනවා. ඔයාට ශරීරයට සැප පහසුව අද ලැබෙන දිනයක්. විශේෂයෙන් ඔයා පුරුෂ පක්ෂ කෙනෙක් නම් අද දවසේ ස්ත්‍රීන් සමග කරන ඇසුරේදී ඔයා ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ඒ සම්බන්ධයෙන් ඔයාට යම් අයහපත් දේවල් අද දවසේ සිදු වෙන්න පුළුවන්. ඔයාට අද සතුරු කරදර වගේම ඉරිසියාකාරයින්ගෙන් නොයෙක් කරදර පීඩා ඇති වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැනත් ඔයා ටිකක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ආමාශය ආසිත රෝග වගේ දේවල් ඇතිවීමේ අවදානමක් තියෙනවා. කොහොම වුණත් අද කටක ලග්න හිමියා පිනට දහමට ගොඩක් නැඹුරු වෙනවා. අන්න ඒ ආගමික නැඹුරුව නිසාම ඔයාට අද දවසේ පීඩා ගොඩාක් අඩු කරගෙන මානසික සහනය පවත්වා ගන්න පුළුවන් වෙනවා. සිංහ ලග්න හිමි ඔයාට අද කෝටියක් දෝෂ භංග කරමින් රවි 11 වෙනි ගමන් කරනවා. ඒ බුධ සහ ගුරුත් එක්ක. ඒ නිසා අද ඔයාට ගොඩක් සුබදායකයි. ඔයා කිසියම් අසනීපයකින් පෙළුණා නම් අද දවස වෙනකොට ඔයාගේ අසනීප සුවාතට හැරෙනවා. අද ඔයාට නිරෝගිමත් දවසක්. ඔයාගේ දියුණුව වෙනුවෙන් කරන වැඩ කටයුතු වල සාර්ථකත්වයක්
සිංහලක් නිම ඔයාට අද දකින්න පුළුවන්. ඔයාගේ අධ්‍යාපන කටයුතුත් අද ගොඩක් දුරට සාර්ථක වෙනවා. ඥාති මිත්‍රාදීන් එක්ක එකට කටයුතු කරන්න ඔයාට ඉඩ සැලසෙන දවසක්. විශේෂයෙන් අද ඔයාගේ පියාට හුඟක් සුබදායක දවසක් වෙනවා. කන්‍යාලක්ෂ්මී ඔබට අද දවස කොහොමද කියලා අපි බලමු. කන්‍යාලක්ෂ්මී ඔයාට අද ඔයාගේ කතාවෙන් හැමදේම ජය ගන්න පුළුවන් දවසක්. ඔයාගේ වචනේ බලය පෙන්වන්න පුළුවන් දවසක්. ඔයාගේ වචනේට අද හැමෝම ගරු කරනවා. ඔයාට තිබුණු සතුරු කරදර වලින් තරමකාරී සහනයක් අද දවසේ ඔයාට ලබන්න පුළුවන් වෙනවා. අද ඔයාට ඔයාගේ පවුලේ හැමෝම එකට එකතු වෙලා සතුටින් කන්න බොන්න කතා කර කර නිදහසේ කාලය ගත කරන්න ඉඩ කඩ ලැබෙනවා. විශේෂයෙන් ඔයා කාන්තා පාර්ශවයක අද වැඩිපුර කාලය ගත කරනවා. වෙනදාට වඩා ඔයාගේ ශරීරයට සැප සතුට හොඳින් දැනෙන දිනයක් තමයි කන්‍යා ලග්නෙමි ඔබට අද දවස. තුලා ලග්නෙමි ඔයාට අද දවස මිශ්‍ර ඵලදායකයි. මිල මුදල් ලාභ නම් ඔයාට ලැබෙනවා. අද ඔයාට ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ආගම දහම කෙරෙහි විශේෂ භක්තියක් අද ඔයා තුල පවතින දවසක්. ඒ වගේම ඉගෙනීමේ කටයුතු වල යෙදිලා ඉන්න තුලා ලග්නෙමියන්ටත් අද දවස ගොඩක් සුබදායකයි. හැබැයි අද ඔයාගේ ශරීරයට සැප පහසුව නම් ටිකක් අඩුවෙන් දැනෙන්නේ. ඔයාට හරියට වෙලාවට කෑම වීම ටිකක් අද ගන්න අමාරු වෙයි. නිින්ද පවා සමහර වෙලාවට හරියට ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්. හදිසි තුවාල වගේ දේවල් වලින් ඔයා අද ටිකක් පරිස්සම් වෙන්න. උගුරයාබාධයක් වගේ දෙයක් ඔයාට ඇති වෙන්න පුළුවන්. නිින්ද අපවාද වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙන නිසා ඔයා කරන හැම වැඩක්ම ඊටාම නිවැරදිව සහ ඊටාමත්ම බුද්ධිමත්ව සිදු කරන්න. ඒ පැති වලින් ඔයා ප්‍රවේශම් වුණාට පස්සේ අද දවස ඔයාට සුබදායීව ගත කරන්න පුළුවන්. වෘශ්චික ලග්නෙම ඔයාට අද දවසේ ධන ලාභ ලැබෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අද දරුවන් නිසා ඔයාට සතුටු වෙන්න පුළුවන් දවසක්. අධ්‍යාපනයේ ලැබෙන වෘශ්චික ලග්න හිමියන්ටත් අද දවසේ සුබදායකයි. විශේෂයෙන් ඔය ආමාශයේ උදරය ආසිත රෝග පීඩා තියන අය විශේෂයෙන් අද ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඒ වාගේ රෝග පීඩා අද ඔබට ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු වාගේ දේවල් වලිනුත් ඔයා ටිකක් පරිස්සම් වෙන්න. ප්‍රේම සම්බන්ධතා ආදියටත් වෘශ්චික ලග්නෙම වාට අද ඒ තරම් හොඳ දවසක් නෙවෙයි. කවර හෝ හේතුවකින්ද ඔයාට සිත් වේදනා අද ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ධනු ලග්නෙමි ඔයාට අද ගෙදර දොර කටයුතු ඉතාම සාර්ථකව ඉටු කරගන්න පුළුවන්. විවාහ මංගල්‍ය කටයුතු වලට අද ඔයාට ඉතාම හොඳ දවසක්. අවිවාහකයට මංගල යෝජනා අද ලැබෙන්න පුළුවන්. විවාහකින්ට යුග දිවියේ සතුට සිරිහානේ සතුට ඉතාම හොඳින් ලැබෙනවා. අද ඔයාගේ හවුල් ව්‍යාපාර කටයුතු විශේෂයෙන් දියුණුවටපත් කරගන්න පුළුවන්. හැබැයි ඔයා අද වතුරෙන් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. උදරාබාධ වගේ දේවල් හැදෙන්න ඉඩකඩ තියෙනවා. ආහාර පාන නිින්ද වගේ දේවල් ටිකක් ඔයාට අඩු වෙන්න පුළුවන්. අද දවස මකර ලග්නෙමි ඔයාට තිබිච්ච සතුරු කරදර ගොඩාක් දුරට අඩු වෙනවා. ඔයාට හොඳ යාළුවා දාශ්‍රේට හම්බ වෙනවා. ඔයාට යාළුවෝ වගේම උසස් නිලධාරීන්ගෙන් උදව් උපකාර ලැබෙන දවසක්. ඒ උදව් උපකාර නිසා අද ඔයාට ජීවිතේ විශාල දියුණුවකට යන්න පුළුවන් වෙනවා. හෙට දවස වෙනුවෙන් ඔයා අද හොඳට සැලසුම් කරන්න. ඒ සැලසුම් කිරීමේ නිර්මාණ ශක්තිය අද ඔයාට පවතිනවා. අද ඔයාට ගමන් බිමන් ටිකක් වැඩි වෙයි. හැබැයි ඒ ගමන් බිමන් වලදී ඔයා මුදල් ටිකක් පරිස්සම් කරගන්න. ඔයාගේ වචනේ බලයෙන් අද ගොඩාක් දේවල් ඔයාට ඉටු කරගන්න පුළුවන් වෙනවා. කුම්භ ලග්නෙමි ඔයාගේ මෙච්චර කල් නතර වෙලා තිබිච්ච වැඩ කටයුතු පටන් ගන්න. අද දවසේ ඉතාම හොඳයි. දරුවන් සම්බන්ධ කටයුතු වලදීත් අද ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ දරුඵල අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න අද ඉතාම හොඳ දවසක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වාගේ දේවල් ඔයාගේ අද ගොඩක් දියුණු වෙනවා. ප්‍රේම සම්බන්ධතා නිසාත් අද ඔයාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. අද ඔයාගේ බලේ පැතිරිලා තියෙන දවසක්. ඔයාට තිබිච්ච සතුරු කරදර දුරු වෙනවා. ඔයාගේ ආර්ථිකයේ පැත්තෙන් නම් අද ටිකක් සුබදායක මදි. සමහර විට ඔයාට ණය මුදලක් වගේ දෙයක් ගන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මීන ලග්නෙමි ඔයාට අද දවස ටිකක් හොඳ දවසක්. ඔයාගේ ශරීරයට සැප පහසුව ටිකක් දැනෙනවා. යාළු මිත්‍රයින් එකට එකතු වෙලා සතුටු වෙන්න, ප්‍රිය සම්භාෂණ වගේ දේවල් වලට යන්න ඔයාට අද ඉඩකඩ ලැබෙනවා. සමහර විට හවස් වරුවේ පුංචි පාටි එකකට යන්න ආරාධනයක් ලැබෙන්න පුළුවන්. ඒවට වියදම් කරන්න අවශ්‍ය මිල මුදලුත් ඔයාට ලැබෙනවා. අද ඔයා තුල ප්‍රේමණීය හැඟීම් වර්ධනය වෙන දවසක්. ඒ නිසා ස්ත්‍රී පුරුෂ ඇසුර ටිකක් වැඩි වෙලා පස්කම් සුව ඔයාට විඳින්න ඉඩකඩ සැලසෙනවා. ඒවටත් ඔයා ටිකක් අද වියදම් කරයි. කොහොම වුණත්
මීන ලග්නෙමේ ඔයාට අද සිනහමුසු මුහුණින් යුක්තව ගත කරන්න පුළුවන් දවසක්. දවසේ ලග්න පලාපල